සෝවාන් වෙනවා කියලා කියන්නේ ගිහියෙක්ට ලබන්න පුළුවන් ධර්මය තුල ඉහළම තැනක්. ගිහි කෙනෙක් සෝවාන් වෙනවා කියන්නේ ආයි මේ ජීවිතේ ලබන්න පුළුවන් මේ සක්විති රජකම් ලබනවට වඩා බුදුහාමුදුරුවෝ කියන එක වටිනවා කියලා. සක්විති රජ කෙනෙක් කියලා අපි දැන් මේ වෙනකොට ඩොනල්ඩ් ට්‍රම්ප් පත් වෙලා තිනවා ඇමරිකාවේ ජනාධිපති විදියට. යම් ආකාරයක සක්විති රජ කෙනෙක් වගේ තමයි. මුළු ලෝකෙටම බලවත් පුද්ගලයෙක් කියලා නේ කියන්නේ. එහෙනම් ඒ වගේ තනතුරකට වඩා සෝතාපට්ටි වෙන එක, සෝවාන් වෙන එක වටිනවද නැද්ද? වටිනවා. මොකද ඩොනල්ඩ් ට්‍රම්ප් තව අවුරුදු 5කින් එක දිනනවා එක පරදිනවා. කොහොමද දිනන්නේ? මොකද එයාට තව පාරක් ඉල්ලන්න බෑ. ඒක නිසා සක්විති රජුරෝ පවා පල්ලෙහාට වැටුණත් සෝවාන් කෙනා පල්ලෙහාට වැටෙනවද? නෑ. සෝතාපට්ටි පල්ලෙහාට වටන්න බෑ කාටවත්. තේරුණාද කියන්නේ? අපි කියන උගතමනා ශිල්පයමයි මතු රැකෙනා. ශිල්ප නැති වෙනවා. මතු රැකෙනවා වුණාට ශිල්ප කියේදම නැති වෙනවා. අපි තමයි වඩුවෙක් වඩු වැඩ කරගෙන යන වයසට ගියාට පස්සේ වඩු වැඩ කරන්න පුළුවන් වෙනවද? බෑ. ඩ්‍රයිව් කරන කෙනෙක් රෑට ඩ්‍රයිව් කරන්න බැරි වෙනවා S2 පේන්නේ නැතුව ගියොත් එහෙම. හැබැයි ප්‍රඥාව මේ සෝතාපට්ටි වගේ මගඵල කොච්චර තමන් ඇදගෙන වැටුණත් මානසිකව එයාගේ ඵලය වැටෙන්නේ නැහැ. මානසිකව වැටෙන්නෙත් නැහැ. යම් ප්‍රමාණයකට එයා බේරෙනවා. අපි හිතමු යම් කිසි වැරද්දක් තමන්ට සිද්ධ වුණොත්, තමන්ගේ අතින් යම් වැරද්දක්, ප්‍රාණඝාතයක්, යම් අකුසලයක් හිතන් නැතුව හෝ සිද්ධ වුණොත්, ඒ සිද්ධ වුණා කියලා හෝ තමන්ගේ සෝතාපට්ටිය නැති වෙන්නේ නැහැ. ඒක එනම මේ සෝතාපට්ටිය කියන්නේ මේ ආධ්‍යාත්මික ලෝකයේ තියෙන ස්ථාවර භාවයක්. ඒක ලැබුවා කියන්නේ යා නිවනටම යොමු වෙලා අප වැටෙන්නේ නැහැ. එයාව නිවන් දැකලමයි අවසන් වෙන්නේ. එක්කෝ සත්තුක්කංශ පරම ආත්ම භාව 7ක්, නැත්තම් කෝලංකෝල ආත්ම භාව 7කට මෙහා, නැත්තම් ඒක ජීවි. ඒ කියන්නේ මේ භවයේම බොහෝ වෙලාවට සෝතාපන්නය මේ භවයේම අවබෝධයටපත් වෙනවා. නැත්තම් භවයන් 7ක් ඇතුළත රහත් වෙලා අවසන් වෙනවා. වටිනවද නැද්ද? මේ අනන්ත සංසාර කියන එක 7කට හරි වට ගන්න එක හොඳ නැද්ද? අපි කියන අනන්ත සංසාරේ කොච්චරනම් යයිද කියලා හිතන්න පුළුවන්ද? දැන් සෝවාන් වෙලා නැති කෙනෙක් ආයි කී වතාවක් ඉපදෙයි කියලා අපිට හිතන්න පුළුවන්ද? බෑ. එහෙනම් ආයි මේ සසරේ දුවනවට වඩා 7කටවත් වට ගන්න එක වටිනවද නැද්ද? මම කියන්නේ පුළුවන්. බුදුහාඳුර පරිනිර්වාණයටපත් වෙලා අවුරුදු 2500 ගාණක් ගිහිල්ලත් මේ වැඩේ කරන්න බැරිද? පුළුවන්ද? පුළුවන්. ගිහියෙක්ට රහත් වෙන එක ටිකක් අමාරුයි. හැබැයි සෝවාන් වෙන එක ඔය කියන තරම අමාරු නෑ. මම කියන්නේ අඩුම තරමේ එතනටවත් අපි එන්න ඕනේද නැද්ද?